නිවුණු චරිතයක් තියෙන විවාහක බේකිරි හිමියෙක් තමන්ගේ අල්ලපු ගෙදරට අලුතින් පදිංචියට එන තරුණ යුවළක් ගැන සෝදිසියෙන් ඉන්නවා. ඔහුගේ මේ කුතුහලය ඉක්මනින් උන්මාදයක් බවට පත්වෙන්නේ විශේෂයෙන්ම ඔහු ඒ ලස්සන බිරිඳගේ රූපයට වශී වීමත් එක්කයි. නමුත් මේ කාන්තාව තමන්ගේ සැමියාට හොරෙන් වෙනස් සම්බන්ධයක් පවත්වන බව ඔහුට දැනගන්න ලැබීමත් එක්ක කතාව අදුරු පැත්තකට හැරෙනවා. මේ රහස එළිකරනවා වෙනුවට ඔහු ඇය ගැන තව තවත් වැඩියෙන් සෝදිසියෙන් ඉන්න පටන් ගන්නවා. කාටත් පහසුවෙන් ලං වෙන මේ අලුත් අසල්වැසි කාන්තාවගෙන් කවදා හරි දවසක තමන්ටත් අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසයෙන්යි ඔහු එහෙම කරන්නේ. චිත්‍රපටය ආරම්භ වෙද්දී අපිට මුණ ගැහෙන්නේ මාර්ටින් සෝවර් කියන පංස ජාතිකයෙක්. ඔහු කලින් ජීවත් වෙලා තියෙන්නේ පැරිස් නුවර. කොහොම වුණත් ඔහු දැන් තමන්ගේ ගමට ඇවිත් ඉන්නේ මියගිය පියාගේ බේකරිය පවත්වාගෙන යන්න. මේ බේකරිය ගොඩක් කාලෙක ඉඳන් ඒ පුංචි නගරේ අභිමානයක් වෙලයි තිබුණේ. ඒ වගේම මාර්ටින් නිතරම ප්‍රොෆෙසර් නවකතාකරුවෙක් වන ගුස්ටාව් ෆලෝබෙයාගේ කෘති කියවන්න ගොඩක් ප්‍රිය කළා. ඔහුගේ මේ නිදහස් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ එක්තරා උදෑසනක සිදුවෙන නොසිතූ සිදුවීමක් එක්කයි. එදා උදේ බේකරියේ හැදුවේ පේස්ට්‍රි තොගයක් ගොඩක් කරවලා. මේ නිසා ඔහුගේ බිරිඳ වැලේ ඉන්නේ ගොඩක් කේන්තියෙන්. නමුත් මාර්ටින් ඇයට කියන්නේ තමන්ගේ හිත වෙනතක තිබුණු බවත් මෑතකදී බිරිඳ මියගිය තමන්ගේ අසල්වැසියා වන චාලි ගැන තමන් ගොඩක් කලන්සල්ලෙන් හිටි බවත්. චාලි තමන්ටම මොනවා හරි කරගනීවි කියලා ඌට ලොකු බියක් තියෙනවා. ඉතින් එදා හවසම මාර්ටින් චාලි ගැන හොයා බලන්න ඔහුගේ ගෙදරට ඉක්මනින් යනවා. එහෙට යද්දී ඔහු දකින්නේ චාලි තමන්ගේ මියගිය බිරිඳගේ පෞද්ගලික බඩු වගයක් පුළුස්වමින් ඉන්නවා. ඔහු ටික වෙලාවක් කතා බහ කර කර ඉඳලා චාලි ගෙදර ඇතුළට ගිය වෙලාවේ මාර්ටින්ට ඇයගේ පෞද්ගලික දිනපොතක් හම්බ වෙනවා. චිත්‍රපටයේ මුළු කතාවම දිගහැරෙන්න පටන් ගන්නේ මේ දිනපොත හරහායි. මේ කතාව පටන් ගන්නේ මීට මාස 6කට කලින්. තමන්ගේ වත්තේ වැඩ කර කර හිටපු මාර්ටින් අල්ලපු ගෙදරට කාර් එකක් එනවා දකිනවා. හොඳ අසල්වැසියෙක් විදිහට ඔහු ඉක්මනින් ගිහින් අලුතෙන් ආපු යුවළ පිළිගන්නවා. තමන්ව හඳුන්වා දෙනවා. පස්සේ ඔහුට දැනගන්න ලැබෙනවා මේ දෙන්නා චාලි සහ ජෙමා බෝර් කියන බ්‍රිතාන්‍ය ජාතික යුවළක් කියලා. මේ කාන්තාවගේ නම ඇහුව ගමන් මාර්ටින්ට ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඒකට හේතුව ඇය මාර්ටින්ගේ ප්‍රියතම ගුස්ටාව් හලෝබෙයාගේ නවකතාවේ ප්‍රධාන චරිතයක් වන එමා බෝවරිට පුදුමාකාර විදිහට සමාන වීම. මේ දේවල් එක්ක මාර්ටින්ට ඇය ගැන ලොකු උන්මාදයක් ඇති වෙනවා. පහුවදා යෙමා ඔහුගේ බේකරියට එනවා. අලුත් පාන් වල සුවඳ විඳින්මින් ඇය එතන ඉන්නකොට මාර්ටින් ඇය දිහා බලන් ඉන්නේ ඇගේ ලස්සනට සම්පූර්ණයෙන්ම වශී වෙලයි. මෙහෙම ටික කාලයක් යද්දී ඔවුන් නිතර නිතර මුණ ගැහෙන්න පටන් ගන්නවා. දවසක් හවස චාලි මාර්ටින්ගේ ගෙදරට ඇවිත් එයාලගේ ගෙදර ලයිට් ගිහින් නිසා ඒක හදාගන්න උදව්වක් ඉල්ලනවා. ඒක හදලා දුන්නාට පස්සේ වයින් එකක් වෙන්න මේ යුවළ මාර්ටින්ටයි ඔහුගේ බිරිඳටයි ආරාධනා කරනවා. එතනදී වැඩිපුරම කතා බහ කරන්නේ චැරිටි සහ චාලි වුණත් මාර්ටින්ගේ ඇස් තිබුණේම ජේම දිහායි. ඔහුගේ හිතේ ඇය අර නවකතාවේ ඉන්න නීරස ජීවිතයකට කොටු වෙලා ඊට වඩා දෙයක් හොයන එමා බවටම පත් වෙලා ඉවරයි. ජෙමාගේ මූණේ ඉරියව් හැසිරීම් මේ හැම දෙයක්ම මාර්ටින්ට සිහිපත් කළේ නවකතාවේ චරිතය විඳින ඒ හැඟීමමයි. කොහොම වුණත් මේ නිෂ්කලංක පරිසරයේ කඩාකප්පල් වෙන්නේ කාමරේ හරහා මීයෙක් දුවගෙන යනකොටයි. ජෙමා බය වෙලා කෑ ගහනවා. ඇයි මීයන්ට තියෙන අකමැත්ත ප්‍රකාශ කරන ගමන්ම පිපාසා නම් ගේන්න ඕන කියලාත් කියනවා. නමුත් මේ අදහස මාර්ටින්ව ගොඩක් බියටපත් කරනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරන එකේ භයානකකම ගැන ඔහු ඇයට අනතුරු අගවනවා. මේ සිදුවීමෙන් පස්සේ ජෙමා ගැන මාර්ටින්ට තියෙන උමතුව තවත් වැඩි වෙනවා. ඔහු දිගටම ඇය ගැන පිස්සෙන් වගේ සෝදිසියෙන් ඉන්නවා. සමහර වෙලාවට තමන්ගේ ජනේලෙක් නැත්නම් ඇය බේකරියට එන වෙලාවට ඔහු ඇය දිහාම බලාගෙන ඉන්නවා. එක දවසක් ඔහු ඇයට බේකරියේ කුස්සියට ඇවිත් තනියම මොනවා හරි හදලා බලන්න කියලා ආරාධනා කරනවා. එතනදී ඔහු දැඩි ආශාවෙන් ඇය දිහා බලාගෙන ඉන්නවා. දවස් කීපයකට පස්සේ ජෙමා ආයෙමත් ආව වෙලාවක ධනවත් යුවළක් ඇවිත් ඇයට ඇගේ සැමියටයි එයාලා යටතේ වැඩ කරන්න අවස්ථාවක් දෙනවා. ඔවුන් කියන්නේ ජෙමාට එයාලගේ ගෙදර අභ්‍යන්තර අලංකාර ශිල්පිනියක් චාලිට පෞරාණික බඩු අලුත් වැඩියා කරන්නා විදිහටත් වැඩ කරන්න පුළුවන් කියලා. පස්සේ මේ යුවළ අර ධනවත් පවුලත් එක්ක රාත්‍රී කෑමකට යන වෙලාවේ මාර්ටින්ටයි චැරිටිටත් එතෙන්ට ආරාධනාවක් ලැබෙනවා. ඒ කාන්තාව ජෙමාව ගෙදර වටේ එක්කගෙන ගිහින් ගෙදර සහ ඇගේ විහායාව කාමරේ පෙන්නනවා.
ඔවුන් කතා කරමින් ඉන්නකොට ඇය යමාගේ ශරීරයේ හැඩය සහ බර ගැන වක්‍රව විවේචනය කරනවා. යමා මේ කතාව ගොඩක් හිතට ගන්නවා. මේ නිසා තමන්ගේ ශරීරය තවත් හැඩ කරගන්න හිතාගෙන ඇය ව්‍යායාම කරන්න පටන් ගන්නවා. දවස් කීපයකට පස්සේ මාටින්ට අහම්බෙන් ජෙමාව උද්‍යානයේදී මුණ ගැහෙනවා. ඔහු අහනවා ඇයි දැන් බේකරිය පැත්තේ එන්නේ නැත්තේ කියලා. තමන්ගේ ශාරීරික බර ගැන සැලකිලිමත් වෙන නිසා එන්නේ නැහැ කියලා ඇය ඔහුට කියනවා. කොහොම වුණත් මාටින් ඇගේ ශරීරයේ හැඩය වර්ණනා කරනවා. ඇය හොඳ සිරුරකින් ඉන්නවා කියලා සහතික කරන ගමන් ඇය වෙනුවෙන් අඩු කැලරි ප්‍රමාණයක් තියෙන පාන් හදලා දෙන්නත් ඔහු කැමති වෙනවා. හැබැයි ඇය යන්න හැරෙනකොටම එකපාරටම කුමියෙක් ඇගේ ඇඳුම ඇතුළට රිංගලා ඇගේ පිටට දෂ්ට කරනවා. වේදනාව නිසා ඇය උදව් ඉල්ලලා කෑ ගහද්දී ළඟම හිටපු මාටින් ඉක්මනින් ඇයට උදව් කරන්න දුවගෙන එනවා. ඔහුට ඇඳුම ඇතුළට අත දාන්න බැරි වුණාම ජෙමා කියනවා ඇගේ ඇඳුමේ සිපරේ ගලවන්න. ඔහු එහෙම කරලා බලද්දී ඔහුට ඒ මීමැස්සා හොයාගන්න පුළුවන් වෙනවා. ඌව අල්ලගත්තට පස්සේ ඔහු දකිනවා ඒ මීමැස්සාගේ විෂ කූරු තාමත් ඇගේ සැමේ රැඳිලා තියෙනවා කියලා. ළඟපාත කිසිම වෛද්‍ය ආධාරයක් තිබුණේ නැති නිසා ඔහු තමන්ගේම අතින් ඒ විෂ අයින් කරන්න තීරණය කරනවා. මාටින් ඒ විෂ කූරු උරලා අයින් කරන්න උත්සාහ කරද්දී ජෙමා කිසිම වැකිලීමක් නැතුව ඒකට එකඟ වෙනවා. හැබැයි ඇය කෑගහන සද්දය ඇහිලා ආර්වේ කියන තරුණයා එතෙන්ට දුවගෙන එනවා. අසල තියෙන වත්ත අයිති වෙලා තියෙන්නේ ඔහුගේ දෙමාපියන්ටයි. ඔහු එතෙන්ට එද්දී මේ දෙන්නා ඉන්නේ ටිකක් වැරදි විදිහට බව පේනවා. මාටින් සිද්ධ වුණු දේ ඔහුට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එකපාරටම ජෙමා සීනති වෙලා වැටෙනවා. මේ දෙන්නා ඉක්මනින්ම ඇයව රෝහලට අරගෙන යනවා. පහුවදා ඔවුන්ගේ ඉංග්‍රීසි ජාතික අසල්වැසියන් ගෝහිරි පවුල බලන්න එනවා. සගරාවක් පෙරළමින් ඉද්දී ජෙමාට අහම්බෙන් ඇගේ හිටපු පෙම්වදා වුණු පැට්‍රික්ගේ ඡායාරූපයක් දකින්න ලැබෙනවා. ඔහු ඇයට වංචා කරපු කෙනෙක්. ඇය තමන්ගේ හැඟීම් යටපත් කරගන්න උත්සාහ කළත් ඔහුව වෙනත් කාන්තාවක් එක්ක දැකපු දවසේ මතකයන් නැවත නැවතත් ඇගේ හිතට නැගිලා එනවා. මේ අතරතුරේදී චාල්ස් ඔහුගේ පෞරාණික බඩු අලුත් විදියක් කිරීමේ වැඩවල කොයිතරම් කාර්යබහුල වෙනවාද කියනවා නම් ඔහුගේ හැඟීම් ජේමාගෙන් ටිකක් දුරස් වෙනවා. මේ නිසා ජේමාට ලොකු තනිකමක් දැනෙන්න පටන් ගන්නවා වගේම ඇයට නිසි සහකරුවෙක් නැහැ කියන හැඟීම ඇති වෙනවා. දවස් කිහිපයකට පස්සේ මාටින්ට ඇයව නැවතත් වෙළඳපොළේදී දකින්න ලැබෙනවා. ඇය ඔහුගේ බේකරිය පහු කරගෙන යද්දී ඔහු මැඩම් බෝවරගේ නවකතාවේ කොටස් හිතින් මතක් කරනවා. ඊට පස්සේ ඔහු දකිනවා ආර්වේ ඇයත් එක්ක කතා කරනවා. අපිට පේනවා මේ දෙන්න නැවතත් වෙළඳසැලකදී මුණ ගැහෙනවා කියලා. එතනදී ආර්වේ වයින් එකක් යෝජනා කරනවා වගේම කැමති නම් තමන්ගේ පවුලට අයිති වත්ත බලන්න එන්න කියලත් ඇයට ආරාධනා කරනවා. එදා හවස මාටින් ගෙදර යමින් ඉද්දී ඔහුට ජේමාගේ කාර් එක දකින්න ලැබෙනවා. ඔහු ඇය පස්සෙන් යන්න තීරණය කරනවා. හැබැයි ඇය ගෙදරට ලං වෙද්දී එකපාරටම ආර්වේගේ මන්දිරය පැත්තට හැරෙනවා. මේක දැකපු මාටින් ඇය පස්සෙන් වත්තට ඇතුළු වෙන්න ගියත් ගේට්ටුවෙන් ඇතුළට යන්න දෙගිඩියාවක් ඇති වුණු නිසා ඔහු ආපහු හැරිලා යනවා. එදා රෑ ඔවුන්ගේ අසල්වැසියා රාත්‍රී කෑමකට එනවා. ජෙමා ළඟින්ම වාඩි වෙලා ඇය දිහා හොඳින් බලන් හිටපු මාටින්ට ඇගේ බෙල්ලේ තිබුණු අලුත් සලකුණක් දකින්න ලැබෙනවා. ඒක ඇය ආර්වේ එක්ක ගත කරපු රහසිගත සම්බන්ධයක පැහැදිලි සාක්ෂියක් වුණා. එදා ඉඳන් මාටින් ඇය ගැන හොයලා බලන එක තවත් වැඩි කරනවා. ජෙමා හැමදාම හවසට බල්ලව ඇවිද්දවන්න යනවා කියලා ගියේ බොරුවක් කියන එකත් ඇගේ ඇත්තම ගමනාන්තය වුණේ ආර්වගේ වත්ත කියන එකත් ඔහුට පැහැදිලි වෙනවා. ඒ දෙන්නා ඒ තමයි ඔවුන්ගේ රහසිගත කාලය ගත කළේ. දවසක් ඇය බේකරියට ඇවිත් පාන් මිලදී ගත්තත් යද්දී ඇයට ඒව අමතක වෙලා දාලා යනවා. මේ නිසා මාටින් මේක ඇය මුණ ගැහෙන්න ඒ දේවල් ඇයට ගිහින් දෙන්න අවස්ථාවක් කරගන්නවා. හැබැයි ඔහු ඒ නිවසට ලං වෙද්දී ඇතුලෙන් ඇහෙන ශබ්ද වලින් ඔහුට තේරෙනවා ඇය වෙනත් කෙනෙක් එක්ක ඉන්නවා කියලා. චාල්ස් නගරයෙන් පිට ගිහින් ඉන්නේ කියන එකත් මාටින් හොඳින්ම දැනගෙන හිටියා. මාටින් තමන් ගෙනාපු කෑම ජාති අතේ ගුලි කරගෙනම ආපහු හැරිලා යනවා. එදා රෑ ඔහු ගත කළේ කල්පනා ලෝකයක අතරමං වෙලා. චාල්ස් ආපහු ආවට පස්සේ ජේමාගේ මේ රහසිගත සම්බන්ධය දිගටම සිද්ධ වුණා. ඇය වෙනදාටත් වඩා වැඩි වේලාවක් ඇවිදින්න යන්න පටන් ගත්තා. චාල්ස් නිශ්ශබ්දව සිටියත් තමන්ගේ විවාහය හිමින් හිමින් විදිවැටමින් තියෙනවා කියලා ඔහුටත් දැනගන්න පටන් අරගෙනයි තිබුණේ. ඇය ආර්වේගේ ගෙදර ගියපු තවත් එක් දවසක ජේමා සහ ඒ තරුණයා මේසයක් උඩට වෙලා ආදරෙන් ඉල්ලා ඉන්නවා. ඒ අතරතුරේදී ආර්වේගේ අම්මාට අයිති වටිනා පෝසලින් ප්‍රතිමාවක් ජේමාගේ අතින් අත්වැරදීමකින් බිම් වැටිලා බෙදෙනවා. මේ නිසා ඔවුන්ගේ ක්‍රියාවට තාවකාලික බාධාවක් වුණත්
ජේමා ඒක තමන්ගේ සැමියාට දීලා අලුත් වැඩියා කරලා දෙන්නම් කියලා පොරොන්දු වුණාට පස්සේ ආරුවේ සංසුන් වෙනවා. ඊට පස්සේ ඔවුන් ආපහු තමන් කරමින් හිටපු දේට අවධානය යොමු කරනවා. මේ අතරතුරේදී මාටින්ගේ හිතේ තිබුණු එක එක කල්පනාවයි. ඒ ජෙමා සහ ආර්යාවේ අතර තියෙන මේ අනියම් සම්බන්ධය කොහොම හරි නවත්තන්න ඕන කියන එකයි. මේ දෙන්නගේ ආකර්ෂණයෙන් පටන් ගත්ත සම්බන්ධය ඉක්මනින්ම බරපතල ප්‍රේම සම්බන්ධයක් බවට පත් වෙලා. මාටින්ට විශ්වාසයි මේකට තියෙන එකම විසඳුම ඔවුන් දෙන්න වෙන් කරන එක කියලා. ඉතින් ඔහු ඒ සඳහා සැලසුමක් හදන්න පටන් ගන්නවා. පහුවදා උදේ ජෙමාගේ තෙපල් පෙට්ටිය බලනකොට ආර්යගෙන් ලියුමක් ඇයට හම්බ වෙනවා. ඒ ලියුමේ තිබුණේ ඔවුන්ගේ සම්බන්ධය ඉවරයි කියලා. මේ ආරංචියෙන් ගොඩක් දුකටපත් වෙන ජේමාට ඇගේ හැකින් හංග ගන්න බැරි වෙනවා. ඇය ඔහුට කෝල් එකක් ගන්න හැදුවත් ඔහු ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඇය ඉක්මනින්ම ආර්යගේ වත්තට යනවා. ඒත් ඇය දන්නේ නෑ ඒ වෙලාවේ ඔහු ගෙදර ආපු එයාගේ අම්මගෙන් හොඳටම බැනුම් අහමින් ඉන්නවා කියලා. ඔහුගේ අම්මා ගොඩක් කේන්තියෙන් හිටියේ. ඔහුගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගත් එක ගැන විතරක් නෙමෙයි. ඇගේ වටිනා පෝසලින් ප්‍රතිමාව නැති වෙලා තිබුණු නිසා. ජෙමා ගේට්ටුව ගාවට එනකොටම ඇයට ආරුවේගේ මෙසේජ් එකක් එනවා. ඒකේ තිබුණේ ඔහුට ආපහු පැරිස් වලට යන්න සිද්ධ වුණා කියලත් කලින් සැලසුම් කරපු විදිහට ඇයත් එක්ක ලන්ඩන් යන්න ඔහුට එන්න බැරි වෙනවා කියන එකයි. ආපහු ගෙදර ආපු ජේමා ඇගේ සැමියා එක්ක කතා කරන්න සැලසුම් කරනවා. කොහොම වුණත් ඇය කතා කරන්න කලින්ම චාල්ස් දැනගෙන හිටියා මොකද්ද වෙන්නේ කියලා. අන්තිමේදී ඔහු තීරණය කරනවා නිශ්ශබ්දව තමන්ගේ බඩු ටික පැක් කරගෙන ගෙදරින් යන්න. මොකද තමන්ට තවත් ආදරය කරන්නේ නැහැ කියලා හිතෙන බිරිඳක් එක්ක එකට ඉන්න ඔහු ලෑස්ති වුණේ නැහැ. පහුවදා මාටින්ට ජෙමාගේ බල්ලා පාරේ රස්තියාදු වෙවි ඉන්නවා දකින්න ලැබෙනවා. බල්ලාව ආපහු ගෙදර ගෙනත් දුන්නට පස්සේ ජෙමා ඔහුට ස්තුති කරලා ඇය ලියමින් හිටපු ලියුමක් පරිවර්තනය කරන්න උදව් ඉල්ලනවා. ඒත් ඇය ළඟ ඉන්නකොට මාටින්ගේ හිත ආයෙත් වෙනතක යන නිසා ඔහුට ඒ වැඩේට අවධානය දෙන්න අමාරු වෙනවා. මේ නියඩ මොහොත එකපාරටම බාධා වෙන්නේ බිම දිගේ දුවගෙන ගිය මීයෙක් නිසා. මීයාව අල්ලගන්න මාටින් ඇයට උදව් කළාට පස්සේ ගෙදර තිබුණු මී පාසානම් පැකට් එකක් ඔහු දකිනවා. මේක දැකපු ගමන් ඔහුගේ හැඟීම් ආයෙත් ඇවිස්සෙනවා. ඔහු ජේමාට දැඩිව දොස් කියමින් මේ වගේ භයානක දේවල් ගෙදර තියාගන්න එකේ තියෙන අවදානම ගැන දිගින් දිගටම අනුතුරු අගවනවා. අන්තිමේදී චාල්ස් දැන් ගෙදර නැති නිසා ජෙමා ඇගේ ඉංග්‍රීසි ජාතික අසමනසියත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න පටන් ගන්නවා. මේ විදිහට ඔවුන් බලන්න ගිය වෙලාවක ඇයට ඇගේ හිටපු පෙම්වතා වුණු පැට්‍රික්ව මුණ ගැහෙනවා. ඔහු ඒ අසල්වැසි පවුලේ හිතවතෙක්. මේ හමුවීමත් එක්ක ජෙමාගේ හිතේ තිබුණු පරණ හැඟීම් ආයෙත් අවදි වෙනවා. පැට්‍රික්ටත් ඕන වෙලා තිබුණේ ඒ සම්බන්ධය ආයෙත් පටන් ගන්න. පහුවදා මාටින්ව මුණ ගැහෙන්න ජෙමා සැලසුම් කරලා තිබුණත් ඇය එතෙන්ට එන්නේ නැහැ. කොහොම වුණත් ආපහු බේකරියට යන අතරමඟදී මාටින් අහම්බෙන් දකිනවා ජේමා සහ පැට්‍රික් පාරදී සිප ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා ජේමා සහ පැට්‍රික් රෙස්ටෝරන්ට් එකකදී හමු වෙනවා. එතනදී ඇය ඔහුට කියනවා කලින් දවසේ ඔවුන් සිප ගත්ත එක ඇගේ දුර්වලකමක් නිසා වුණු දෙයක් විතරයි කියලා. ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරන ඇය ඇගේ සැමියාත් එක්ක තියෙන සම්බන්ධය ආයෙත් ගොඩනගා ගන්න තාමත් බලාපොරොත්තු වෙනවා කියලත් පිළිගන්නවා. අන්තිමේදී ගෙදර ආපු ගමන්ම ඇය ඇගේ බඩු පැක් කරන්න පටන් ගන්නවා. ඇය තීරණය කරලයි තිබුණේ මේ ගෙදර විකුණලා දාලා ආපහු ලන්ඩන් ගිහින් චාල්ස් එක්ක එකතු වෙනවා කියලා. ඒත් ඇය යන්න ලෑස්ති වෙනකොටම ඇය දකිනවා මේ හැමදේම ASCII චාල්ස් අර කැඩලා තිබුණු ආර්යගේ පොසිලින් ප්‍රතිමාව අලවලා හදලා දිනවා කියලා. මේ දේ දැකපු ජේමාගේ හිත ගොඩක් සංවේදී වෙනවා. ඇය ඉක්මනින්ම චාල්ස්ට වොයිස් මෙසේජ් එකක් යවමින් ඔහු ළඟට ආපහු ඇවිත් ඔහුගේ ආදරය අලුත් කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඇයට මාටින් මුණ ගැහෙනවා. එතනදී කලින් දවසේ ඔහු මුණ ගැහෙන්න එන්න බැරි වුණ එක ගැන ඇය සමාව ඉල්ලනවා. ඊට පස්සේ ඇය ඔහුට සමු ගැනීම වෙනුවෙන් බීම එකක් බොන්න ගෙදරට එන්න කියලා ආරාධනා කරනවා. ඔවුන්ගේ කතාබහ අතරතුරේදී මාටින් අන්තිමේදී පිළිගන්නවා ඇය ආර්වී අතර තියෙන සම්බන්ධය නැති කරපු එළියුම ලිව්වේ තමන් කියලා. මේක ආපු ගමන් ජෙමා පුදුමයටපත් වුණත් ඇය ඉක්මනින්ම තමන්ගේ කම්පණය මැඩ ගන්නවා. මොකද මාටින් එහෙම දෙයක් කළේ ඇයි කියන එක ඇයට තේරුම් ගියා. ඊට පස්සේ ඇය මාටින්ව සිපගෙන ඔහුට යන්න කියලා කියනවා. එදා හවස මාටින් ආයෙත් ඇගේ ගෙදරට එන්නේ සමුදීමේ තෑග්ගක් විදිහට අලුතින් පුලුසපු පාන් කූඩයකුත් අරගෙනයි. ඔහු දොරට තට්ටු කරලා ඒක දොරකඩින් තියලා යනවා. කොහොම වුණත් ජෙමා දොර අරිනකොට එතන හිටියේ මාටින් නෙමෙයි. ඒ වෙනුවට එතන හිටියේ ජෙමා එක්ක සම්බන්ධය ආයෙත් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ආපු පැට්‍රික්. පසුව එදා හැන්දෑවේ මාටින් ඔහුගේ වත්තේ ඉඳන් බලද්දී ජෙමාගේ ගෙදර ඉස්සරහා කැබ් එකක් නවත්වනවා දකිනවා.
ඒකෙන් පස්සේ චාල්ස් කියලා දැක්කාම දැන් හැමදේම සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා කියලා හිතලා මාටින්ට hina යනවා. ඒත් ටික වෙලාවකට පස්සේ චාල්ස් උදව් ඉල්ලගෙන කෑ ගහන ගමන් ගෙදරින් එළියට දුවගෙන එනවා. එයාලා ආපහු ගෙදර ඇතුළට එනකොට ජෙමා මිය ගිහින් ඉවරයි. මාටින් මුලින්ම හිතන්නේ ජෙමා මැරුණේ විපස්සනම් කාලා කියලා. ඒත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වෙන්නේ ජෙමා මැරිලා තියෙන්නේ පාන් කෑල්ලක් උගුරේ හිරිවීමෙන් කියලා. තමන් අතින් ලොකු වරදක් වුණා කියන පසුතැවීමෙන් හිටපු මාටින් අවමංගල දවසේදී හැමදේම චාල්ස්ට කියනවා. ඒත් චාල්ස් හිටියේ ගොඩක් කම්පනයටපත් වෙලා. එයා මේ මරණයට තමන්ටම දොස් පවරා ගන්නවා. එයා කියන විදිහට එයා ගෙදර එනකොට ජෙමාවයි පැට්‍රික්වයි දැකලා තින්නේ ටිකක් වැරදි විදියකට. ජෙමාගේ උගුර කෑම හිරු වුණාම පැට්‍රික් ඇත්තටම කරලා තින්නේ එයාට උදව් කරපු එක. ඒක නොදැන හිටපු චාල්ස් උදව් කරනවා වෙනුවට එයාලත් එක්ක රණ්ඩු වෙන්න ගිහින්. ඒ නිසා ජෙමාට පාන් කෑල්ල හිර වෙලා හුස්ම ගන්න බැරුව බිම වැටිලා මැරිලා තියෙනවා. ඒත් එයාලා දැකලා නැහැ. අවසානයේ මේ දෙන්නටම තමන් ගත තීරණය ගැන ලොකු පසුතැවීමක් ඇති වෙනවා. මොකද එයාලා හිතන්නේ එයාලගේ ක්‍රියාකලාපයත් මේ මරණයට හේතු වුණා කියලා. ඉතින් එයාලා එතනින් යනකොට පැට්‍රික් ඇවිත් එයාලට එකතු වෙනවා. ඒත් එක්ක මාටින් ආපහු හැරිලා බලද්දී දකිනවා තවත් කෙනෙක් නිහඬවම ඇවිත් ජේමාට අවසන් ගෞරව දක්වනවා. ජේමා එක්ක සම්බන්ධකම් පවත්වපු හැමෝටම දැන් උත්තර නැති ප්‍රශ්න ගොඩකුත් ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැති වර්ධකාරී හැඟීමකුත් ඉතුරු වෙලා තියෙනවා කියලා මාටින්ට තේරුම් යන්නේ අන්න ඒ වෙලාවේ. චිත්‍රපටයේ අවසානයේදී අපිට පේනවා ජෙමාගේ මරණයෙන් මාස 6කට පස්සේ අල්ලපු ගෙදරට අලුත් පවුලක් පදිංචියට එනවා. එතනදීත් මාටින් මේ අලුතෙන් ආපු කාන්තාව ගැන උනන්දුවක් දක්වන්න පටන් ගන්නවා. ඊළඟට මොනව වෙයිද කියන කුතුහලය අපිට ඉතුරු කරලායි කතාව ඉවර වෙන්නේ. ඉතින් ඒක තමයි මේ චිත්‍රපටයේ කතාව. මං හිතනවා චිත්‍රපටය ඔයාලට රසවත් වුණා කියලා. එහෙම රසවත් වුණා නම් අමතක කරන්නේ නැතුව ලයික් බටන් එක ඔබන්න. channel එක subscribe කරන්න. ඒ වගේම මේ චිත්‍රපටය ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න.